Hello guys, welcome back to my channel. මම ඔයගොල්ලෝට අරන් ආලා තියෙනවා ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් මගේ රික්වෙස්ට් කරලා තිබ්බ brioche bread recipe එකක් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. Okay guys, මම මෙතන මුලින්ම අරන් තිනවා bread flour gram 500ක්, ඒ වගේම butter gram 200ක්, බිත්තර gram 200ක්, සම්පූර්ණ orange ගෙඩියක zest අරන් තිනවා. ඒ වගේම සීනි gram 70ක්, ලුණු gram 10ක්, yeast gram 12ක්, අවසාන වශයෙන් fresh milk gram 100ක්. Okay guys, අපි මුලින්ම අපේ පිටි ටික මික්සින් බෝල් එකට දාගන්න ඕනේ. ඒ වගේම අපේ සීනි ටිකත් මික්සින් බෝල් එකටම දාගන්න ඕනේ. ඊට පස්සේ ලුණු ටික, ඒ වගේම orange zest ටික, ඊළඟට අපේ yeast ටික, ඒ වගේම බිත්තර ටික, අවසාන වශයෙන් ෆ්‍රෙෂ් මිල්ක් ටිකත් අපි මික්සින් බෝල් එකට දාගන්න ඕනේ. බටර් දැම්ම එකතු කරගන්න එපා. මම මේ කිව්ව අයිටම් ටික විතරක් මුලින් එකතු කරගෙන හුක් එක යූස් කරලා මේක මික්ස් කරන්න පටන් ගන්න. සාමාන්‍ය විදිහටම හුක් එක තමයි ඩෝ එක මික්ස් කරන්න යූස් කරන්නේ. සේරම ඉන්ග්‍රීඩියන්ට්ස් ටික සම්පූර්ණ තනි ඩෝ එකක් වෙනකන් මීඩියම් ස්පීඩ් එකේ මික්ස් කරගන්න ඕනේ. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති අපේ ඩෝ එක තනි ඩෝ එකක් වෙලා තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ අපේ බටර් ටික 3-4 වතාවකට එකතු කරගන්න. එකපාර ඔක්කොම බටර් ටික දාගන්න එපා. බටර් ටික 3 පාරකට වගේ එකතු කරගන්න ඩෝ එකට. මේ ඩෝ එක ගොඩක් සොෆ්ට් නිසා මික්ස් වෙන්න විනාඩි 25ක් 30ක් වගේ කාලයක් යනවා. ඒ නිසා මේක හයි ස්පීඩ් එකේ හොඳට මික්ස් කරගන්න. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති අපේ ඩෝ එක හොඳට මික්ස් වෙලා තියෙනවා. අපි දැන් මේ ඩෝ එක මික්සින් බෝල් එකෙන් එළියට ගන්න ඕනේ. ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් ඩෝ එක මික්ස් වුණාම කොහොමද මේක තියෙන්නේ කියලා. මම ඔයගොල්ලන්ට වින්ඩෝ පෑන් එක පෙන්නන්නම්. ඔයගොල්ලන්ට පේනවා ඇති ඩෝ එක හොඳට ඉලාස්ටික් විදියට මික්ස් වෙලා තියෙනවා. දැන් අපි අපේ මේ ඩෝ එක පොඩ්ඩක් මේ විදියට ෆෝල්ඩ් විදියට කරලා සම්පූර්ණ ලොකු බෝලයක් වගේ හදා ගන්න ඕනේ. මම මේ කරන විදියටම ඔයගොල්ලොත් කරන්න. ඊට පස්සේ අපි මේක බෝල් එකකට දාගන්නවා. බෝල් එකට දාලා ඉවරලා ක්ලීන් ෆිල්ම් එකකින් කවර් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ කවර් කරගත්ත ඩෝ එක චිලර් එකේ දාලා ඕවර්නයිට් රෙස්ට් කරගන්න ඕනේ. ඔයගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන් ඕවර්නයිට් රෙස්ට් කරාට පස්සේ අපේ ඩෝ එක හොඳට ප්‍රූව් වෙලා තියෙනවා. දැන් අපිට තියෙන්නේ මේ ඩෝ එකේ එයා බබල්ස් ටික පොඩ්ඩක් කඩා ගන්න. මේ විදිහට මම කරන විදිහට ඩෝ එක හොඳට මේ විදිහට ප්‍රෙස් කරගන්න. ප්‍රෙස් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට තියෙන්නේ මේක ඔයගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයට ඩිවයිඩ් කරන්න. මම මේක ඩිවයිඩ් කරගන්නේ ග්‍රෑම් 50 කොටස් වලට. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මම මේක සඳහා යූස් කරන මෝල්ඩ් එකත්. මම මෝල්ඩ් එකේ සයිස් උත් ඔයගොල්ලන්ට ඊළඟට පෙන්නන්නම්. ඔලිම මේකට හොඳට බටර් ස්ප්‍රේ කරගන්න. බටර් ස්ප්‍රේ නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් මෙල්ට් කරගත්ත බටර් ටිකක් හොඳට මේකේ බ්‍රෂ් කරගන්න. මම දැන් මේ විදිහට ග්‍රෑම් 50 කොටස් වලට මේක ඩිවයිඩ් කරගන්නවා. මේක ඔයගොල්ලෝ ගාව තියෙන මෝල්ඩ් වල සයිස් එක හැටියට ඕන විදිහට ඔයගොල්ලන්ට සයිස් එක වෙනස් කරගන්න පුළුවන්. මම මේ මෝල්ඩ් එකේ ගන්න විදිහට මම ග්‍රෑම් 50ට තමයි මේ වෙලාවේ මේක ඩිවයිඩ් කරගන්නේ. ඕකේ ගයිස්, දැන් මේ ඩිවයිඩ් කරගත්ත කෑලි ටික ඔයගොල්ලන්ට මේ විදිහට බෝල කරගන්න තමයි තියෙන්නේ. මම මේ කරන විදිහටම ලස්සන්ට මේ ටික බෝල කරගන්න. ඕකේ ගයිස්, මේ විදිහට ඔක්කොම කෑලි ටික ඔයගොල්ලෝ එක සමානව බෝල කරගන්න ඕනේ. දැන් බෝල කරගත්තට පස්සේ අපිට මේක තියෙන්නේ අපේ මෝල්ඩ් එකේ ඇරේන්ජ් කරගන්න. මම මේ ඇරේන්ජ් කරන විදිහටම ඔයගොල්ලන්ට පුළුවන් ඇරේන්ජ් කරගන්න. මේ මෝල්ඩ් එකට බෝල 6ක් යූස් කරනවා ග්‍රෑම් 300ක් වෙන්න. දැන් ඔයගොල්ලන්ට මම පෙන්නන්නම් මෝල්ඩ් එකේ සයිස් එක. මේ මෝල්ඩ් එක සෙන්ටිමීටර් 22ක් දිගයි, ඒ වගේම සෙන්ටිමීටර් 9ක් පළලයි, ඒ වගේම උසත් තියෙනවා සෙන්ටිමීටර් 7ක්. ඕකේ ගයිස්, දැන් මේක පැය එකමාරක් දෙක පමණ කාලයක් ප්‍රූව් වෙන්න ප්‍රූෆ් රේ දාගන්නවා. ඕකේ ගයිස්, පැය එකමාරකට විතර පස්සේ ඔයගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන් මේක හොඳට ප්‍රූව් වෙලා තියෙනවා. දැන් ඔයගොල්ලන්ට තියෙන්නේ මේක බේක් කරගන්න කලින් එග් වොෂ් කරන්න. මම දැන් මේ විදිහට මේකට බ්‍රෂ් එකක් යූස් කරලා මේ ටික හොඳට එග් වොෂ් කරගන්නවා. එග් වොෂ් කරද්දී සොෆ්ට් විදියට කරන්න, මේක උඩ ඩැමේජ් වෙන්නේ නැති වෙන්න හිමීට එග් වොෂ් කරගන්න. මේක එග් වොෂ් කරාම ගයිස් මේක බේක් කරාට පස්සේ හොඳ ෂයින් එකක් තියෙනවා බ්‍රෙඩ් එක උඩ. ඒ වගේම ගයිස් මම මේක උඩට තව
පර්ල් ෂුගර්ත් එකතු කරගන්නවා. ඔයගොල්ලොන්ට ගාව පර්ල් ෂුගර් නැත්තම් එහෙම නැතුව බේක් කරලා ප්‍රශ්නයක් නැහැ. මේකට පර්ල් ෂුගර් ඒ වගේම ආමන්ඩ් ස්ලයිස් වගේ ඕන දෙයක් ඔයගොල්ලන්ට උඩට දාගන්න පුළුවන්. මම මේ වෙලාවේ යූස් කරන්නේ පර්ල් ෂුගර්. පර්ල් ෂුගර් නැතුව බේක් කරා කියලා මේකේ කිසි ප්‍රශ්නයක් නැහැ. මම දැන් මේක සෙල්සියස් අංශක 160 විනාඩි 20ක් බේක් කරගන්නවා. ඕකේ ගයිස් අපේ බ්‍රෙඩ් එක දැන් බේක් වෙලා ඉවරයි. දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් කොහොමද බේක් කරාට පස්සේ අපේ බ්‍රියොච් එක තියෙන්නේ කියලා. ඔයගොල්ලන්ට පේනවා ඇති කොහොමද අපේ බ්‍රියොච් එක කොහොමද දැන් කියලා. දැන් මම මේක රස්නේ පිටිනකොටම මේ මෝල්ඩ් එකෙන් මම එළියට අරගන්නවා. ඒ වගේම අරගත්තට පස්සේ රස්නේ පිටින්ම මම මේකට සිම්පල් සිරප් ටිකක් බ්‍රෂ් කරගන්නවා. ඒකෙන් මේ බ්‍රෙඩ් එකේ ටේස්ට් එක පොඩ්ඩක් වැඩි වෙනවා. ඒ වගේම තව මේක උඩ තව හොඳට ෂයින් එකක් එනවා. සිරප් බ්‍රෂ් කරන එක අනිවාර්යම නෑ. උනට මම මේ වෙලාවේ සිම්පල් සිරප් ටිකක් බ්‍රෂ් කරනවා. ඕකේ ගයිස් දැන් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ බ්‍රෙඩ් එකේ ටෙක්ස්චර් එක කොහොමද කියලා. ඔයගොල්ලන්ට පේනවා ඇති කොච්චර හොඳට මේ බ්‍රෙඩ් එක ඇවිල්ලා තියෙනවද කියලා. ඒ වගේම කොච්චර සොෆ්ට්ද කියලාත් ඔයගොල්ලන්ට දැන් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔරෙන්ජස් ජූස් කරපු එකෙන් මාරම සුවඳක් එනවා ගයිස් මේ බ්‍රෙඩ් එකේ. අනිවාර්යෙන් ඔයගොල්ලෝ ඔරෙන්ජස් මේකට යූස් කරන්න ඕනේ. ඕකේ ගයිස් එනවා ඔයගොල්ලෝ මේ රෙසිපි එක try කරලා බලලා ඔයගොල්ලෝගේ අයිඩියා පාලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අලුත් රෙසිපි ඉස්සර කරගන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් see you next video.